Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අදත් තව අලුත් වීඩියෝ එකක් අරන් ආවා. අපි යනවා අද අම්පාරේ ඔළුවිල් කියන ගමට. ඉතින් දැන් මේ අපි යන ගමන් අපි උදේ පාන්දරින් ගෙදරින් පිටත් වුණා යන්න කිලෝමීටර් 400 ගාණක් යන්න තියෙන හින්දා. ඉතින් දැන් අපි මේ හයිවේ එකේ තමයි යන්නේ. හයිවේ එකෙත් පැය 3ක වගේ ගමනක් අපිට තියෙනවා. ඊට පස්සේ හයිවේ එකෙන් එක්සිට් වෙලත් අපිට පැය 2-3ක ආයිත් ගමනක් තියෙනවා. ඉතින් අපි දැන් මේ පාන්දර යන ගමන් හයිවේ එකේ මේ වෙලාවේ ඉර පායගෙන එන්නේ. ලාවට පොඩි ඉර එළියක් වැටෙන ගමන් උදේවරුව. ඉතින් දැන් මේ තවත් පැය 2කට විතර පස්සේ දැන් නම් හොඳටම ඉරාවුව වැටිලා උදේ වෙලා. දැන් හයිවේ එකේ දෙපැත්තේ තියෙන ඔක්කොම කුඹුරු පාර ඔක්කොම දෙපැත්තේ හයිවේ එකේ දෙපැත්තේ තියෙන කුඹුරු ගස් ඔක්කොම හොඳට පේනවා. අර රතු පාටට ගිනින් පොලේ වගේ ඉර දැක්කද? ඉතින් දැන් අපි මේ ගොඩාක් හයිවේ එකේ ගිහිල්ලා මම මේ අන්තිම හරිය ස්පීඩ් දාලා තියෙන්නේ. අපි මේ මත්තලට කිට්ටු කරලා ඉන්නේ. මත්තලින් එක්සිට් වෙලා ඊට පස්සේ දැන් මේ තනමල් විල හරියේ අපි තනමල් විල හරියෙන් තමයි උදේට කෑවෙත්. ඉතින් මේ කාපු කඩේ තැන මම පොඩි වීඩියෝ එකක් තමයි මේ දාලා තියෙන්නේ පැල්කොටේ කියලා. මේ මැප් එකෙත් ඒක තියෙනවා. එතන නැවැස්තුවම මෙතන ළමයි මේ තියෙන්නේ. අපිට අම්පාර යනකොට හම්බුණා සේනානායක සමුද්‍රය. ඩී.එස්. සේනානායක මහත්තයා විසින් හදපු. ඔයගොල්ලෝ දන්නවා ඇති. ඉතින් ගල්ඔය ව්‍යාපාර ගල්ඔය බහුකාර්ය යෝජනා ක්‍රමය යටතේ ඉදි කරලා තියෙන්නේ. 1953 අගෝස්තු මාස 28 තමයි විවෘත කරලා තියෙන්නේ. ඉතින් දැන් මේ සේනානායක සමුද්‍රය පහු කරලා ආපහු අපි රෙස්ට් එකක් ගත්තා. තේ එකක් එහෙම බීලා ටිකක් ඉඳලා තමයි ඊට පස්සේ අපි ආපහු යන්න ගත්තේ. ඉතින් දැන් මේ ආපහු ගමන ආරම්භ කරලා අපි දැන් මේ අම්පාරේ ඉන්නේ. අම්පාරට කිට්ටු කරලා මම ඉතින් වීඩියෝ කරා ඕගොල්ලන්ට යන පාරවල් ටික බලන්න ඕනේ හින්දා ලස්සනයි පාර දෙපැත්ත. තනිකර මේ පැත්තේ තියෙන කුඹුරු විතරයි බලන්න. ඉතින් මේ තියෙන්නේ දැන් අපි අම්පාරෙත් අක්කරයිපත්තු මේ මදීනාපුර කියන ගම තමයි මේ අක්කරයිපත්තු වල. මාරම ලස්සනයි. දෙපැත්තේ කුඹුරු ඊට එහා පැත්තෙන් ගඟ ඔක්කොම එකට තියෙනවා. නිකන් ටැමිල් ෆිල්ම් වල තියෙන්නේ අන්න ඒ වගේ ටැමිල් ෆිල්ම් එකක් වගේ ඔතනින් යනකොට හරිම ලස්සනයි. මදීනාපුර ඒ ගමේ නම. ඉතින් මේ තව අක්කරයිපත්තු වලම තමයි මේ යන්නේ අපි. ඔයගොල්ලන්ට පේනව නේද නිකන් ඉන්දියාවේ වගේ නේද ඒ හරියන. ඉතින් අපි ගිය ලස්සනම ගමනක් මේක. අපි දවස් 2ක් හිටියා ඔළුවිල් වල. ඉස්සරහට පුළුවන් ඔයගොල්ලන්ට බලන්න අපි කොහෙද ගියේ මොනවද බැලුවේ කියලා. ඉතින් ඇත්තටම මේ පාර දෙපැත්ත බලාගෙන යනවා තරම් කිසිම මේකක් නැහැ. ඇස් දෙකටත් මාර ලස්සනයි. හිතටත් හරිම සනීපයි. ඒ කියන්නේ අපි කියනවානේ අර කොළ පාට දකින්න එක මනසට හොඳයි කියලා. අන්නේ විලේ එක හොඳට දැනෙනවා මේ වගේ පරිසරයක අපි යනකොට. අක්කරයිපත්තු නගරේ. ඉතින් දැන් මේ අක්කරයිපත්තු නගරේ ඉන්නේ. ඉතින් තව දෙයක් තමයි මේ අක්කරයිපත්තු අඩ්ඩාල චෙන්නයි ඒ ඔක්කොම පැතිවල ඉන්නේ වැඩිපුරම මුස්ලිම් මිනිස්සු. සිංහල මිනිස්සු නැති තරම් හැම පැත්තෙම ඉන්නේ මුස්ලිම් තමයි. අම්පාරේ මං කියපු අඩ්ඩාල චෙන්නයි. දැන් මේ අපි යන්නේ මේ අඩ්ඩාල චෙන්නයි වලට. මේ තොරණ පහු කරාම අඩ්ඩාල චෙන්නයි. ඉතින් මුස්ලිම් අය තමයි වැඩිපුර යන්නේ බයිසිකල් වල. ඒගොල්ලෝ ගොඩාක් මුස්ලිම් අය බයික් වල තමයි යන්නේ ගමන් බිම.
ඉතින් දැන් මේ අපි අපේ ගමනාන්තයට ඇවිල්ලා තියෙන්නේ ඔළුවිල් වලට. ඔළුවිල් වල මේන් ස්ට්‍රීට් එකේ තමයි දැන් ඔය ඉන්නේ. අපි ඔතනින් යනවර ප්‍රදීපාගාරය පාර මම දැන් ඔතන පෙන්නයි ඔයගොල්ලන්ට වීඩියෝ එකේ. යන්නේ ඒ පාරෙන් තමයි අපි නවතින්න තියෙන රෙස්ට් එකට යන්නේ. අපි නවතින්නේ වරායේ සර්කිට් බැංගලෝ එකේ ඔළුවිල් වල තියෙන. ඉතින් මේ තියෙන්නේ සර්කිට් බැංගලෝ එක. මාර ලස්සනයි එතනත්. මුහුදත් එක්ක තමයි ඒ සර්කිට් බැංගලෝ එක තියෙන්නේ. වටේ ගස් තියෙනවා, අරලිය ගස්, තල් ගස්, පොල් ගස් හැම එකක්ම ලස්සනට මාරම ලස්සනයි එතනත්. අපි පුදුම විදිහට සර්ප්‍රයිස් වුණා එතනට ගියාම. මොකද මාරම ලස්සනක් තියෙන. ඉතින් මේ තියෙන්නේ ඒ නවතින අපේ බංගලෝ එකේ ඇතුළ. මම ඊට පස්සේ රූම් ටුවර් එකකුත් මෙහෙමම කරනවා. මේ තියෙන්නේ ඉතින් ඒ බංගලෝ එකේ ඇතුළ. දැන් අපි රූම් පෙන්වන්න තමයි යන්නේ. ඉස්සරහට මේ තියෙන්නේ අපේ රූම්ස්. මෙන්න මේ රූම් එකට හොඳට පේනවා මුහුද view එක. මාර ලස්සනයි. ඉතින් අපි දවස් 2ක් එහෙ හිටියා. පළවෙනි දවසෙන් ඉතින් භාගයක් ඉවරයිනේ එහෙ ගිහින්. ඉතින් මේ තියෙන්නේ මම මේ වීඩියෝ ගන්නවා කාමර වලට ගිහිල්ලා. මේ අනිත් කාමරේ අපේ. එතනත් තියෙනවා අර වගේම view එක බලන්න පුළුවන් කර්ටන් ඒව කරාට පස්සේ. ඔක්කොම ඉතින් අපිට ඒ කියන්නේ අපි හිතුවේවත් නැති විදිහට අපිව සර්ප්‍රයිස් වුණා. හිට ගියාට පස්සේ අපි හිතුවේ නෑ මෙච්චර ලස්සනයි කියලා. කොච්චර අමාරු වුණත් කොච්චර කිලෝමීටර් ගාණක් යන්න තිබුණත් අන්තිමට අපේ මහන්සිය ගියා නවතින්න තියෙන තැන දැක්කට පස්සේ. ඉතින් ඊට පස්සේ අපි ඇවිල්ලා දවල්ට කාලා ටිකක් රෙස්ට් කරලා ආපහු මේ හවස ෆුඩ් සිටියට ගියා. ඔලිවිල් ඉඳලා ෆුඩ් සිටියට යන්න කිලෝමීටර් 7ක් විතර ආවා. මේ ෆුඩ් සිටිය නෙන්තවුර් වල ෆුඩ් සිටියා. අපි ෆුඩ් සිටි ගියේ මොකද අපි මේ බංගලෝ එකේ කෝකියෝ ඉන්න උයන ඒගොල්ලොන්ට බඩු ගිහින් දුන්නම උයනවා. ඒක නිසා අපි ෆුඩ් සිටියෙන් බඩු ටිකක් ගන්නවා උයන්න ඕන කරන බඩු ටිකක්. දැන් මේ බඩු ටික අරගෙන යන ගම මට මේ ඒ වීඩියෝ එකක් දාන්න ඕමනා වුණා හවසට කොයි වගේද කියලා පෙන්වන්න. ඒ පැත්ත මාරම ලස්සනයි. ඉතින් මේ තියෙන්නේ පළවෙනි දවසේ රෑ අපි කෑවා. කාපු කෑම එහෙම ෆොටෝ එකක් දැම්මම මේ ඉතින් ඊට පස්සේ කාලා බීලා ඉවර වෙලා ටිකක් එළියට බහැලා එහෙම ඉඳලා ඊට පස්සේ මේ සර්කිට් එකේ හිටිය පොඩි බව් යාළුවෝ ටිකක් බඩගින්නේ. ඒගොල්ලන්ට කන්නක් දීලා පේනව නේද උඩ පැන කන ලස්සන නැට්ටවනවන. දැන් මේ ඔළුවිල් වල දෙවනි දවස උදේ අපේ සර්කිට් එක තියෙන ළඟ මුහුද ගාව තමයි මම මේ ඉන්නේ. ලස්සනට ඉර පායලා තියෙනවා උදේ මුහුදට. මුහුද දිස්නේ ගහනවා. මාරම ලස්සනයි ඒ view එකත්. මම ඉතින් ෆොටෝ ගහලා වීඩියෝ ගන්න අමතක කරේ නෑ. ඉතින් මේ තමයි අපේ ලස්සන දවස් 2. මේ තියෙන්නේ ඒ සර්කිට් එක ගාව තියෙන මුහුද. මාරම ලස්සනයි උදේ ඉර පායලා. ඒ view එක හරිම ලස්සනයි. ඉතින් ඔළුවිල් ගොඩක්ම ප්‍රසිද්ධ ඔළුවිල් ලයිට් හවුස් එකට. එතකොට ඔළුවිල් වල තියෙන වරාය දීඝවාපිය සංගමන් කන්ද අන්නේ ටිකට. ඉතින් අපි උදේ කෑමත් අරන් ඊට පස්සේ අපි මුලින්ම ගියේ දීඝවාපිය චෛත්‍යය බලන්න අම්පාරි තියෙන. ඉතින් දැන් මේ දීඝවාපියට යන අතරතුර තමයි මේ වීඩියෝ එක ගත්තේ මම. අපි දැන් මේ ඉන්නේ දීඝවාපිය විහාරයේ තියෙන තැනට ඇතුළට ඇවිල්ලා. ඉතින් මේ ඇතුලේ අපි පාක් කරලා වයන් එක ඇතුළට යනවා. ඉස්සරහට මම ඒ වටපිටාව පොඩ්ඩක් ගත්තා. හරිම ලස්සනයි. කට්ටිය ටිකක් හිටිය ඇවිල්ලා එක පැති වලින් බස් වලින් එහෙම.
මේ තියෙන්නේ ඉතින් දීඝවාපිය විහාරය. දීඝවාපිය මුලින්ම ඉදිකරවල තියෙන සද්ධාතිස්ස රජතුමා. ඉතින් මේ ඉන්නේ දීඝවාපිය හොයාගත්ත හාමුදුරුවෝ සහ දීඝවාපියේ තව හිටපු හාමුදුරු නමක්ගේ පිළිරෝ දෙකක් තමයි එතන තියෙන්නේ. ඉතින් අපි දැන් මේ දීඝවාපිය චෛත්‍ය බලන්න ඉස්සරහටම යනවා දැන්. ඔයගොල්ලන්ට පේනව නේද ඇති? ඒක තාමත් හදනවා. ඇත්තටම අවුරුදු ගාණක් තිස්සේ තාමත් ප්‍රතිසංස්කරණය කරලා නැහැ හරියට. හැබැයි අපි යනකොට ආමීකේ අය උඩට අර අට්ටාල ගහගෙන ගඩොල් ඇද චෛත්‍ය බඳිනවා. දීඝවාපි චෛත්‍ය ඉදි කරලා තියෙන්නේ බුදුහාඳුරුවන්ගේ නියධාතු වහන්සේ තැන්පත් කරන්න. ඒ වගේම බුදුහාඳුරුවෝ 3 වෙනි පාරට ලංකාව වැඩම කර අවස්ථාවේ ශ්‍රීපාද කඳුමුදුනේ දවස ගත කිරීමෙන් පසුව දීඝවාපියට වැඩම කර බව මහා වංශයේ සඳහන් වෙනවා කියලා තියෙනවා. මේ දීඝවාපිය හොයාගෙන තියෙන්නේ 1916 දී කොහුකුඹුරේ රේවත හිමියන් විසින්. අර ඒගොල්ලොන්ගේ පිළිම තමයි ඉස්සෙල්ලා වීඩියෝ එකේ මම අරන් තිබුණේ. ඉතින් දැන් මේ පේනව නේද ඔයගොල්ලන්ට දීඝවාපිය චෛත්‍ය. මෙහෙම තමයි ඒකේ වැඩ වෙන්නේ. උඩ ආමීකෙන් තමයි මේක දැන් ආපහු ප්‍රතිසංස්කරණය කරන්න පටන් අරන් තියෙන්නේ. අපි දැක්ක උඩට එහෙම ගඩොල් අදිනවා. මේ තියෙන්නේ ඉතින් දීඝවාපි විහාරයේ දැන් තත්ත්වය තමයි දීඝවාපි චෛත්‍ය. ඇත්තටම මේ වගේ ස්ථාන අපි රැක ගන්න ඕනේ ප්‍රතිසංස්කරණය කරලා. මේක ඓතිහාසික පුරාවිද්‍යාත්මක ස්ථානයක්, පූජනීය ස්ථානයක්. ඉතින් මේ පේනවා නේද ඔයගොල්ලන්ට අට්ටාල ටික. ඊට පස්සේ අපි මෙතනට ආව මේ දීඝවාපිය හදන චෛත්‍යයට ගඩොල් පූජා කරන්න. එක ගඩොලක් රුපියල් 200යි. අපි 4 දෙනා 4ක් පූජා කරා අරගෙන. ඊට පස්සේ මේ දීඝවාපියේ මේ අපි යන්නේ ධාතු මන්දිරය බලන්න. මේ දීඝවාපියේ තියෙන ධාතු මන්දිරය. මම ඉතින් ඒකෙත් පොඩි වීඩියෝ එකක් ගත්තා. මේ තියෙන්නේ බුදුහාඳුරු ධාතු මන්දිරය. බුදුහාඳුරුන්ගේ සර්වඥ ධාතුන්, නිය ධාතුන් තැන්පත් කරලා තියෙන ධාතු කරඬුව තමයි මම හිතන්නේ මේ තියෙන්නේ. දීඝවාපි විහාරය බලලා අපි ආවා. ඊට පස්සේ ඒ අම්පාර කිට්ටුවම තියෙන මේ පරිවාර දීඝවාපිය බලන්න. ඉතින් මේ තියෙන පරිවාර දීඝවාපිය ඇත්තටම මේක ගොඩක් විශාලයි. ඒ වගේම හරිම ලස්සනයි. මේ පරිවාර දීඝවාපිය ඉදි කරලා තියෙන්නේ 2015 කාලේ වගේ. ලොව මුල් රහතන් වහන්සේලා 69 බුදුහාඳුරුවෝ පුදන්නට වඩින අයුරු තමයි මේ තියෙන්නේ. ඉතින් ඇත්තටම බුදු පිළිම ගොඩාක් තියෙනවා. ලොව ප්‍රථම මහරහතන් වහන්සේලා 69 මේ විදිහට ඉදි කරලා තියෙනවා. හරිම ලස්සනයි. ලස්සන පරිසරයක ලොකු කන්දක් උඩ තමයි මේ දීඝවාපි පරිවාර චෛත්‍ය තියෙන්නේ. මේ තියෙනවා මෙතන දීඝවාපි පරිවාර චෛත්‍ය විස්තරයක්. ඊට පස්සේ මේ තියෙන්නේ සමාධි පිළිමය. දීඝවාපි චෛත්‍ය තියෙන දීඝවාපි පරිවාර චෛත්‍ය. ඉතින් හරිම ලස්සනයි. හරිම මනස සුවපත් කරන ස්ථානයක්. මිනිස්සු කවුරුත් නැති එක දුකයි. මොකද ඒ කියන්නේ දීඝවාපියට යන ඒ පාරේ තමයි අපේ සිංහල මිනිස්සු වැඩි හරියක් හිටියේ. මෙහෙත් එච්චර මිනිස්සු නැහැ. හරිම ලස්සන පන්සලක්. ඉතින් පරිවාර චෛත්‍යයෙන් පස්සේ අපි එදාම හවස ආපහු ගියා. මේ තියෙන ලයිට් හවුස් එක ඔළුවිල් වල. හරිම ලස්සනයි. මෙතනත් ගොඩක්
මේ වෙලාවෙත් මෙතන හිටියේ ගොඩක් මුස්ලිම් අය. මං හිතන්නේ ඒගොල්ලෝ නිදහසේ ඉන්න ෆ්‍රී ටයිම් එකට මෙතන එන්න තෝරගන්න ඇති. මොකද සෑහෙන්න හිටියා මුස්ලිම් කට්ටිය. ඒ වගේම මෙතන සංචාරක ආකර්ෂණය දිනාගත තැනක් කියලාත් කියනවා. සංචාරක ආකර්ෂණය බෙහෙවින් තියෙන ස්ථානයක් ඔළුවිල් ලයිට් හවුස් එක. මේ තියෙන්නේ මේක ලයිට් හවුස් එක පිහිටලා තියෙන්නේ කල්මුනේ නගරයේ සිට කිලෝමීටර 12ක් පමණ දකුණු දෙසින් තමයි පිහිටලා තියෙන්නේ. මේක ඉදි කරලා තියෙන්නේ 1999 උස මීටර් 24ක්. 1999 ඔළුවිල් වරාය ගොඩනගන ව්‍යාපෘතියේ කොටසක් ලෙස තමයි මේක ඉදි කරලා තියෙන්නේ. දැනට ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් නඩත්තු කරනවා කියලා තියෙනවා. 1999 ජූනි මාස 19 වන දින වරාය සංවර්ධන හා පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය මුස්ලිම් කොංග්‍රස් නායක එච්.එම්. අෂ්රෆ් විසින් තමයි මේක විවෘත කරලා තියෙන්නේ 1999 ජූනි 19 වන දින. ඉතින් ඒ වගේම මේ වෙරළ ගොඩක් ලස්සනයි. ලයිට් හවුස් එකත් එක්ක ඇත්තටම ඒක ඉතාම ආකර්ශනීය බවක් එකතු වෙලා තියෙනවා. හවසට ඉර බහිනකොටත් ඒ වගේම හරිම ලස්සනයි. ඒක නිසා තමයි මං හිතන්නේ මේක මෙච්චර ෆේමස් තැනක් වෙන්නේ. ෆොරිනර්ස්ලත් මං හිතන්නේ එනවා ඇති සීසන් වලට. හැබැයි අපි යනකොට නම් හිටියේ ලෝකල් පීපල්ස්ලා විතරයි මුස්ලිම් අය. මෙතන තව මේ මුහුද කිට්ටුව බෝට්ටු වගේක් තියෙනවා. මාළු අල්ලන දීවර බෝට්ටු. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ ජර්නි එක. එහෙනම් අපි ආයිත් වීඩියෝ එකකින් හම්බෙමු. දැන්ට බයි.